අපි ලෑස්ති වෙමු. පළවෙනි මිනිත්තු 3. පැය ගත කරන්නේ අපි නේද? එහෙමනම් මේ දැන් යන්නේ පළවෙනි මිනිත්තු 3. විදර්ශනය. බලන්න අභ්‍යන්තර ස්වභාවයේ හතුරා නුරුස්සන ස්වභාවයේ කවුරු හරි ඇල්ම තියෙන කෙනා මිතුරා කවුරු හරි කෙනා සිද්ධිය තනතුර ද්‍රව්‍යමය ඔක්කොම අයින් කරලා මේක හිස් ගබඩාවක් බාටපත් කරන්න හිස් කාමරයක් බාටපත් කරගන්න නුරුස්සනෙවුන් වැරදි කරපුවෝ වැරදි සිද්ධි තමාතින් වෙච්ච වෙන අය කරපුවා අල්ලලා බල්ලට දාන්න මේ වෙලාවේ ඊට වැඩි හොඳයි පුච්චලා දාන එක බල්ලට දැම්ම තයි ගෙනත් දායි ඒක නිසා සම්පූර්ණයෙන්ම ඔබ හිස් කරගන්න අදිෂ්ඨානේ මං නැවත මේවා සිහිපත් කරන්නේ නැහැ. මේවා මගේ ජීවිතයට අදාළ නැහැ. ක්‍රෝධ වෛර බාහිරින් මට එන දේවල් මං දොරවන මේ වෙලාවේ ඉඳලා. ඒවා මගේ ඉන්ද්‍රියන් ඔස්සේ මොළයට යයි. ඒතර උඩ හිතේ ඒවා දැනෙයි. මම මෙතෙන්ට ගේන්නේ නැහැ. උඩ හිතෙන් මේක විසික් කළා දානවා එතනින් ඉවරයි. ගබඩා කරන්න දෙන්නේ නැහැ මොළයට. ආන්ගේ අදිෂ්ඨානට එන්න. සිත හෘද මනස ඒක තමයි හිත පූර්ණව පිරිසුදු බවට සාතික වෙන්න භාවමය තත්වයන් මොලේ ඕන එකක් කියපු දැන් උඩ හිත ඕන එකක් කරගත්ත දැන් ඒක ගැන යන්න එපා ඒවෙන් ඔබ භෞතික කටයුතු ටික කරගන්න ජීවිතේ මෙතෙන්ට දැන් අපි ඉල්ල තියෙන වැදගත්ම තැනට මෙතන තමයි අපේ ජීව ප්‍රාණ ශක්තිය නිර්මාණාත්මක ශක්තිය සම්බන්ධ වෙන තැන ඔබ දෙලෝ ජය ගන්න තැන නිරෝගී වෙන තැන හොඳයි දැන් මොහොතක් ඔබ දීර්ඝ ආශ්වාස ප්‍රාශ්වාසය කරන්න ඉගෙන ගන්න ගැඹුරු කියන්නේ පෙනහළු සම්පූර්ණයෙන් පෙරෙන්න හැබැයි ඔබ දෙයක් කළ යුතුයි මේ ආශ්වාසයත් එක්කම ඇදී එන ආලෝකයේ සිතින් දර්ශනය කරගත යුතුයි දැවැන්ත ප්‍රභා සම්පන්න ආලෝකයක් ඊළඟ කොන්දේසිය ඔබ ආශ්වාස කරනකොට මේ දේ හිතා ගන්න මොනවද ඔබ දන්නවා පෙනහළු තමයි පිරෙන්නේ මේ වාතයෙන් කියලා. ඒක ඇත්තයි. ආශ්වාස කරනකොට ඔබට දැනේ පෙනහළු පිරෙනවා. ඒ වගේම ඔබ සිතෙන් දකින්න ආශ්වාස කරනකොට වාතයේ සමගෙන අනිත් ලයින් එක ආලෝකයක් අමුතු. ඒ ආලෝකයෙන් හදවත පිරෙනවා. පෙනහළු පිරෙන වාතයෙන් එතනින් සෙපරේට් වෙනවා. වාතය නිසා ආරෝපණය වෙච්ච ශක්තිය හේවත් දිව්‍යමය ආලෝකයෙන් ආශ්වාස කරන හදවත පිරෙනවා වාතයෙන් පෙනහළු පිරෙනවා ඊළඟට මේ හදවතේ පිරිච්ච ආලෝකය ප්‍රභාස්වරයි හුස්ම ගන්න ඒක දැන් විහිදවනවා දැන් ඒ ළඟම තියෙන පෙනහළු අක්මා වකුගඩු ඉන්ද්‍රියන් ආභ්‍යන්තරින් ඉන්ද්‍රියන් සියල්ලම ආලෝකමත් කරනවා ඊටාම වේගයෙන් ස්ප්‍රෙඩ් වෙනවා මේ ආලෝකේ විහිදෙනවා විසිරෙනවා මොළයට හිසට ඇස් කන් නාසය දිව ශරීරේ ඒ හැම තැනටම පංචේන්ද්‍රයන්ට මේ ආලෝකේ විසිරෙනවා අභ්‍යන්තරින් ඉඳලා එළියට ගමන් කරනවා මාංශ පද්ධතියට ඊළඟට තියෙන්නේ අස්ථි පද්ධතිය අස්ථි පද්ධතිය ඔබ දැකලා තියෙනවද හිතෙන් ඔබේ අස්ථි පද්ධතිය මවා ගන්න ඒකත් ආලෝකමත් වෙලා ඒත් එක්කම තියෙන එකක් තමයි ස්නායු පද්ධතිය වයර් වගේ ගොඩාක් ඔබ දැකලා ඇතිනේ අන්තර්ජාලයෙන් නූල් වගේ ඒ සියල්ලම දැන් ලස්සන ඇතැමිට සුදු පාට ඇතැමිට ලා කහ පාට සාමාන්‍ය මේ ආලෝකයේ සැබෑම වර්ණය කියලා ඍෂිවරු කියන්නේ මද රන්වන් පැහැයට හුරු සුදු පාටයි වැඩියෙන් සුදු පාට තියෙන හුඟක් අයට මේක සුදු පාටට පේනවා. සමහර අයට ලා නිල් පාටටත් පේනවා. කොළ පාටට පේනවා. ඒක අයගේ මානසික ස්වභාවය මත ඒක කිසි අඩුවක් හෝ වැඩියක් නැහැ. වැරද්දකුත් නැහැ. ඔබට ආවේනික ඔබේ කම්මන සංඛ්‍යාතය මත තමයි මේ ආලෝකය තීන්දුව වෙන්නේ. ප්‍රශ්නයක් නැහැ ආලෝකමත් වෙනවා. ඊළඟට තියෙන්නේ මස් තියෙනවා ඊළඟට තියෙන්නේ චර්මය.
අවසානයේට දැන් මේ හැම ප්‍රභාස්වර වෙනවා ආලෝකයෙන්. ඇත්තට මේ ආලෝකයෙන් ඔබ පිරුණොත් උදේ හවස හොඳට මේ ආලෝකමත් වීම කරලා ඔබේ භෞතික ශරීරය ඒක අනිවාර්යයෙන්ම සකස් වෙනවා. කළුවරක ඉඳලා ඔබ දිහා බලන්න වෙනදට වැඩිය පැහැදිලිව ඔබට බෝ පේන්න පටන් ගන්නවා. හේතුව අර චර්මය ඔස්සේ ආලෝකය ටිකක් වැඩියෙන් ගමන් කරනවා. ඉතින් එතකොට තමයි අර ඕරාව බ්‍රයිට් වෙලා වැඩියෙන් විහිදෙනවා කියලා ඒ ඕරා කියන කට්ටිය කරන්නේ. ශරීරයෙන් පිටතට විහිදෙන්න පටන් ගන්නවා. හැබැයි ඒකෙන් අර රහත් සෝවන්න මනින්න බෑ. හැබැයි මේ බ්‍රයිට්නස් ඒකට පේන්න පටන් ගන්නවා. ආශ්වාස කරා නවත්වගෙන ඉන්න උපරිමයෙන් පුළුවන් තරම් ඊළඟට ප්‍රාශ්වාස කරනවා. දැන් මම ඔබ සිහිපත් කරනවා ඔබ මගේ ඉදිරියේ ඉන්න කෙනා මගේ සිතෙන්ම අවා ගන්නවා රූපේ. ඒ රූපේ මනුස්ස රූපයක් ස්ත්‍රීකා පුරුෂ රූපයක්. එතකොට ඔබට ඕනම කෙනෙකුගේ නමක් දාලා ඕනම හැඩයකට ඒක බලපානවා. මා කියන්නේ මගේ ඉදිරියේ සිටින යම් උපකරණයක් මගින් හෝ මාව දර්ශනීය වෙන කෙනාව මං ඉලක්ක කරනවා. යාගේ හිසේ හිස් මුදුනේ සිට පාදේ සුලංගිල්ල දක්වාම මේ විශ්වයේ තියෙන යසීමිත ශක්තිය සම්ප්‍රේෂණය වෙන්න කියලා. ඔබ ඒක ආශ්වාස කරනවා ආලෝකමත් කරනවා අඳුරු ස්වභාවයේ නරක ශක්ති නැහෙන් පිට කරනවා. දැන් දකින්න ඒ ශක්තිය ඒ ආලෝකය ශරීරේ පුරාම ඔබේ ස්නායු පද්ධතිය ඔස්සේ ගමන් කරනවා. ස්නායු ලස්සන්ට ලා නිල් පාට වීදුරු බට වගේ ඔබට පේනවා. ඒ අතුර මොකද්ද ලස්සන අර ස්පාක් වෙන පුලිඟු වගේ ලස්සනට ශරීරය පුරා ගමන් කරනවා. විශේෂයෙන් ඔබේ ආබාධයේ තියෙන තැනින් ලස්සනට දැන් ඒවා ගමන් කරනවා දකින්න. ධනහිය වෙන්න පුළුවන්, වකුගඩු වෙන්න පුළුවන්, හදවත වෙන්න පුළුවන්, ඇස් කන් නාසා දිව ශරීරය කියන ඕනම තැනක වෙන්න පුළුවන්. ඒ ආලෝකයේ පරිවහන වෙන හැම තැනකම කිසිම බාධාවක් නැතුව. මේ තමයි මයින්ඩ් බොඩි මෙඩිසින් ක්‍රියාවලිය. මනෝ කායික වෛද්‍ය විද්‍යාවයි මේ උපතර යොදලා තියෙන්නේ. මානසයි ප්‍රධානියා ශරීරේ ක්‍රියාත්මක කරන, ශක්තිමත් කරන, නිරෝගී කරන. ඔබේ මනසට මගේ මනසෙන් මම මේ විධානය දීලා තියෙන ඔබට ඒක දැනෙන්නේ නැහැ. ශරීරයේ රසායනික ක්‍රියාවලිය ඉක්මනින්ම සිද්ධ වෙලා අදාළ ස්ථානයේ වේදනාව බාධා හිමි ඉවත් වෙන්න නැගිටින්න බැරුව තියෙන දේ දැන් එතන නැවත සකස් වෙලා නැගිටින්න පුළුවන් වෙන්න. දැන් ඔබේ යම් ආබාධයක් තියෙනවා නම් එතන වම් අත තියාගන්න. ඇස් නම් අත් දෙක මෝන් නම් අත් දෙක තියාගන්න. දැන් මං හිසේ සිට පාදාන්තය දක්වා නම් කරනවා ස්ථානයේ. මගේ ඉදිරියේ සිටින ආදරණීය විශ්වමය දරුවාගේ මොළයේ ආශ්‍රිත ශක්ති බාධා වීම ඉවත් වෙලා ශක්තිය සම්පූර්ණයෙන්ම ගමන් කරලා මොළයේ ලස්සනට දිව්‍යමය ආලෝකයෙන් පිරෙන්න ඕන මේ වෙලාවේ. පිරෙනවා ඒකාන්තයෙන් පිරෙනවා. පිරෙනවා ස්ථීර වචන මං කියන්නේ පිරෙනවා. මා ඉදිරියේ සිටින ඔබේ මොළයේ ආලෝකමත් වෙලා වඩ වඩාත් වර්ධනය වෙනවා. වඩ වඩාත් ඥානයේ ශක්තිය සම්ප්‍රේෂණය වෙනවා. ඔබේ සියලු ගැටලු වලට පිළිතුරු විශ්වයේ මේ ශක්තියෙන් ඔබට සපයනවා. අභ්‍යන්තරයේ ප්‍රීතියෙන් පවත්වාගෙන මගේ මේ ශක්තිය අවශෝෂණය කරගන්න අද ඔබ නැගිටින නිරෝගීන මොහොතයි නිරෝගීන දවසයි. S2 යම් අඳුරු ස්වභාවයකට පත් වෙලා තියෙනවා. දැන් මං ස්ථීරවම විශ්වයේ අණ ඔබ ළඟ තියෙනවා. මේ S2
සර්ව සම්පූර්ණ ප්‍රභාස්වර භාවයට පත් වෙලා ඒ අලුත් සෛල ස්නායු වල තියෙන සෛල වේරිච්ච සෛල කරවිච්ච සෛල අලුත් සෛල බවට ජීව ප්‍රාණ ශක්තියෙන් පිරෙනවා. එහි පෙනීම ටික ටික දැන් ඇති වෙගෙන යනවා ක්‍රමක්‍රමයෙන්. නාසය ශෝෂණ පද්ධතිය නාසය සහිතව ශෝෂණ පද්ධතියම දැන් ආලෝකමත් වෙලා එහි බාධා වීම ඔක්කොම ඉවත් වෙනවා. මේ වෙන විට යම් යම් නොඑක් මෝඩ වැඩ කරපු නිසා පෙනහළු දුර වෙලා තියෙන අය ඉන්නවා. පෙනහළු වල වතුර පිරලා තියෙනවා. සිද්ධිය ඔබ දන්නවනේ මොකක්ද උනේ කියලා. හෘදය දුර වෙලා ඉන්නවා. බොහෝ දෙනෙක් කට්ට නිසා. දැන් කුමක් හෝ නිසා දැන් ඒ ඇතිවෙච්ච නරක ව්‍යාධි ඉවත් වෙන්න අපි ශක්ති සම්ප්‍රේෂණය කරනවා. පෙනහළු වල තියෙන ජලය මේ ශක්තියෙන් සම්පූර්ණයෙන්ම වාෂ්ප වෙනවා ඉවත් වෙනවා. ලස්සනට හිස් අවකාශයක් ඇති වෙනවා. ශ්වාසනාලය දිගේ සම්පූර්ණ මේ ශක්තිය ගමන් කරලා පිරිසුදු වෙනවා. හොඳට හුස්මක් ගන්න දැන් පෙනහළු වල තියෙන ඒ සෙම ජලය ඒ වතුර කියන්නේ ලික්විඩ් එකක් තියෙනවා. ඒ දියරේ සම්පූර්ණයෙන්ම වාෂ්ප වෙලා මේක පිරිසුදු වෙලා ඒ හිස් අවකාශයේ ලස්සනට පවතිනවා. ඔබ ආශ්වාස කරනකොට ජීව ප්‍රාණ ශක්තිය ගිහින් ඒ නරක දියර ඉවත් කරනවා. ඊළඟට කන් දෙක බ්ලොක් වෙලා තියෙනවා. ඇහෙන්නේ නැහැ, දුර්වලයි, ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි ආශිර්වාද කරනවා දැන් මේ වෙලාවේ කන් දෙක මේ ශක්තිය අවශෝෂණය කරගන්නවා. අලුත් සෛල ඇති කරගන්නවා, බ්ලොක් ඉවත් කරගන්නවා. ස්නායු නැවත ප්‍රතිස්ථාපනය වෙනවා. කන් දෙක ආලෝකමත් වෙනවා අභ්‍යන්තරයේ. කන් දෙක ඇතුලේ තියෙන සියුම් කොටස් සියල්ලම ආලෝකමත් බවට පත් වෙනවා. ඊළඟට මුඛය ඒ ඔස්සේ ගලනාලය ආමාශය ඇතුළු ආහාර ජීර්ණ පද්ධතියම අදාළ කොටස් ආලෝකමත් වෙනවා. ආලෝකයෙන් පිරෙනවා. ඒ ආලෝකයේ සමග ජීව ප්‍රාණ ශක්තිය ගමන් කරනවා. ඔබේ සිතුවිල්ල අනුවයි ජීව ප්‍රාණ ශක්තිය වැඩ කරන්නේ. ඒක චිත්ත සංවේදී මනෝ සංවේදී ශක්තියක්. හිතෙන විදිහට ක්‍රියාත්මක වෙනවා. ඔබට පේන්නේ නැති වුණාට ඇඩේ සිද්ධ වෙනවා. අවුරුදු 18ක් අපි ඒක සුද්ධ කරලා පෙන්නවනේ සිදු කරලා. රුධිර වාහිනී පද්ධතිය හෘද වාස්තුව සහිතව හැමතැනම පවතින මේ රුධිර නාල සම්පූර්ණයෙන්ම දිව්‍යමය ආලෝකයෙන් පිරෙනවා. හෘද වස්තුව කපාට සියල්ල ඒ වගේම නාල ශිරා දමනි සියල්ලම ලස්සනට දිව්‍යමය ආලෝකයෙන් පිරෙනවා. හෘද වස්තුව ඊටාම ප්‍රබලව දිලිසෙන ආලෝකයකින් පිරෙනවා. මොකද ඍජුවම ආලෝකය අවශෝෂණය කළ මූලස්ථානයයි දැන්. එතන හොඳට ආලෝකමත්. සුව කරන්න පුළුවන් පහසුම සහ බලවන්තම රෝගය තමයි හෘද රෝග මයින්ඩ් බොඩි මෙඩිසින් වලදී. සුව කරන්න අමාරුම දේ වෙන්න පුළුවන් වෛද්‍ය ක්‍රමවලදී මයින්ඩ් බොඩි මෙඩිසින් වලදී සුව කරන්න පහසුම සහ ආසයිතන හොඳම එක තමයි හදවතයි. ශක්තිය අවශෝෂණය වෙන තැන, තොග පිටින් ලැබෙන තැන එතනනුයි බෙදා හරින්නේ. එතෙන්ට ආලෝකය ගියා කියන්නේ අලුත්ම වෙනවමයි ෂණයකින්. එතෙන්ට බත තියාගන්න එහෙම දෙයක් තියෙනවනම් මං අත් දෙකෙන් ඔබට ආශිර්වාද කරන ඔබේ විදිහටම තනියටින් හෝ අත් දෙකෙන් ඒක ස්ථානගත කරලා හැම පැත්තෙම ලැබෙන ශක්තිය අවශෝෂණය කරගන්න. ඊළඟට ප්‍රජනක පද්ධති වකුගඩු ආශ්‍රිත මුත්‍ර වාහිනී පද්ධති ආලෝකමත් භාවයට පත් වෙන ඔබ දකින්න ඔබට එහෙම දෙයක් තියෙනවා නම් එතන වම් අත තියාගන්න නැත්නම් අත් දෙකම තියාගෙන බලන්න. පිරිමින්ගේ පුරුෂ ගන්ති හේවත් ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් කියන ඉන්ද්‍රිය අද බොහෝ දෙනෙක්ගේ ආසාදනයට ලක් වෙලා තියෙනවා. අපි එතෙන්ට දැන් ආශිර්වාදය ලබා දෙනවා. ආශිර්වාදය ලබා දෙනවා කියන්නේ විශ්ව ආශිර්වාදය හේවත් ඒ ශක්තිය එතෙන්ට ගැප් කරනවා. ඒක චිත්ත සංවේදී මගේ චිත්තය ප්‍රබලයි. ඒ සංවේදීකම අනුව ඔබට මම මේක ආකර්ෂණය කරනවා. මගේ ඉදිරියේ ඉන්න කෙනාගේ මම දැන් දර්ශනය කරගෙන තියෙන්නේ ඒ පුරස්ති ග්‍රන්ථිය. හර්නියා තත්ත්ව ගැහණු පිරිමි අයගේ
ඒ වගේමයි දරු ප්‍රසූතිය බලාපොරොත්තු වෙන අයගේ දුර්වලතා ඉවත් වෙලා ඒ සියලුම ඉන්ද්‍රියන් ආලෝකමත් වෙනවා. අනිත් අයගේ දරු ගැප් ආශ්‍රිත ෆයිබ්‍රොයිඩ් තත්ත්ව තව නොඑක් ආසාදන තත්ත්ව ඉවත් වෙනවා. රෝගී තත්ත්ව ඉවත් වෙනවා. මේ ආලෝකයෙන් ඒවා ටික ටික ඇකිලිලා යනවා නරක දේවල් ඉවත් වෙනවා. ඒවා වැඩ කරන්නේ නැති සෛල බවට වෙලා අක්‍රියතාවයට පත් වෙනවා. අනවශ්‍ය ගෙඩි. ඒ වගේම ශරීරයේ තියෙන පිළිකා කියන්නේ නරක වෙච්ච සෛල කොට්ටාසයක්. මේවා තියෙනවා මිදුලේ කුණු එකතු කරා වගේ මුල්ලක අයින් කළ දාන්න විතරයි තියෙන්නේ. අපි මේ ශක්තිය යොදනවා එතන තියෙන නරක සෛල ශරීරයෙන් ඉවත් වෙන නැවත අනුභවයටපත් වෙලා විසිරලා යන්න. කොහෙ තිබුණත් ඒකාන්තයෙන්ම ඒ තද සෛල විසිරිච්ච දේවල් ශරීරේ පුරා සම්පූර්ණයෙන්ම දිය වෙලා වාෂ්ප වෙලා විසිරලා යනවා අනුභවයටපත් වෙලා. ශරීරයෙන් අර දාඩිය දාලා අහකට යනවා වගේම මේව ඔබට නොතේරිම ශක්තිය බවට පත් වෙලා ශරීරයෙන් ඉවතට යනවා. ඊළඟට අස්ථි පද්ධතියේ දුර්වලකම් කාටිලේජ් ඒවා නැවත සකස් වෙන්න පටන් ගන්නවා. මායිදිරින් ඔබගේ අස්ථි පංජරය මට ලස්සනට පේනවා. ඒක දැන් සම්පූර්ණයෙන්ම ආලෝකමත් වෙලා නොඑක් ජරබර ගාපු සද්ද තියෙන තැන් ඉවත් වෙනවා. වේදනා ඉවත් වෙනවා. ඉදිමුම් තියෙන තැන් ඉවත් වෙලා ලස්සනට ආලෝකමත් වෙනවා. මම සිතින් දර්ශනය කරන දේ මගේ ඉදිරියේ උපකරණයක් සමග හෝ ඉදිරියේ ඉන්න කෙනාගේ සිද්ධ වෙනවාමයි මම අධිෂ්ඨානය කරනවා. විශ්වයේ ශක්තිය මා සමග එකතු වෙලා ඉන්නේ. ඒ ඔබතුරු සිද්ධ වෙනවාමයි. මාංශ පේශීල තියෙන වේදනාවල් ස්නායු පද්ධතියේ තියෙන අපහසුතාව වැදගත්ම දේ ස්නායු පද්ධතිය. ඔබට මේ ශක්තිය පරිවහනය කරන පද්ධතිය නෙට්වර්ක් එක සම්පූර්ණයෙන්ම ජීව ප්‍රාණ ශක්තියෙන් පිරලා ජීවී ගතියටපත් වෙනවා. වේලිච්ච තැන් බ්ලොක් වෙච්ච තැන් නැහැ. හරියාකාරව ගමන් කරනවා. ඊළඟට චර්මය අවසාන වශයෙන් චර්මේ පුස් බැඳිච්ච තැන්, කළු වෙච්ච තැන්, ඒ වගේම නොයෙක් කුෂ්ඨ වගේ හැදිච්ච තැන්, අපහැදිලි තැන් තියෙන්න පුළුවන්. ඔබ සිතින් දකින්නේ ඔබ ගාව එහෙම දෙයක් තියෙනවනේ. දැන් අපි චර්මයට මේ ආලෝකය ලබා දීලා ඒ සම්පූර්ණ විකෘති වෙච්ච සෛල ඉවත් කරනවා. ඒ සෛල තමයි මේ විකෘති ස්වභාවයන්, අඳුරු ස්වභාවයන් ඇති කරලා තියෙන්නේ. කසන ස්වභාවය, ඒ වගේම දියර ගලන ස්වභාවය, තුවාල වෙච්ච ස්වභාවය, අඳුරු පැහැ ඇවිල්ලා තියෙනවා. ඒ සියල්ලම පිච්චිච්ච ස්වභාවය, ඒ සියල්ලම මේ වෙලාවේ ආලෝකමත් භාවයට මාපත් කරනවා. මාත් ඒකම කියනවා, ඔබත් ඒකම දකින්න. ඔබේ සිරුර ලස්සන ආලෝකයෙන් පෙරෙනවා. රැස් වී දෙන තරමට, බාහිරයට විසිරෙන තරමටම මේ ආලෝකයෙන් පිරෙනවා. යටිපතුල් වලට යනකම් හිරි ගතියේ තියෙන තැන් සුදු පාටින් අපිට පේනවා. දැන් මේ දිව්‍යමය ආලෝකයෙන් ආලෝකමත් වෙනවා. සිතින් සිතන දේ උතන යථාර්ථයක් බවට පත් වෙනවා. ඔබේ පංචමාන ශරීරයේ ඔබේ සිතත් එක්ක එකතු වෙලා තියෙන එහි සිද්ධ වෙන දේ භෞතික ශරීරෙ සිද්ධ වෙනවා. 3D බොඩි එකේ සිද්ධ වෙනවා. ඒක විශ්ව න්‍යායයක්. මයින්ඩ් බොඩි මෙඩිසින් හැදිලා තියෙන ඒ න්‍යාය අනුවයි. හොඳයි, දැන් අපි හිසේ සිට පාදාන්තය දක්වා අභ්‍යන්තරයේ බාහිර සියල්ලම ආලෝකමත් වෙලා තියෙනවා දකින්නවා. ආලෝකමත් ජීවියෙක්, වීදුරු වලින් හදපු ජීවියෙක් වගේ දැන් ඔබ දකින්නවා. අභ්‍යන්තරයේ මොකද්ද එළියක් සියලු ඉන්ද්‍රියන් ආලෝකමත් කරලා. ඇස් දෙක වහගෙන හිටියත් දැන් ඔබ දකින්නවා ඔබේ මේ සිරුරෙන් එළියේ ආලෝකය නිකුත් වෙලා ඔබේ නිස්ථානයේ කාමරය ආලෝකමත් වෙලා ඔබ තුල ලයිට් එකක් දැල්ලුවා වගේ පේනවා මොහොතක්. ඔබේ සිතට අපූර්ව සාමයක් දැනෙනවා. වේදනාව කොහෙ ගිහිල්ලාද නැහැ. ප්‍රේමණීය බවක්. ඒ නිසා මේ ඇතිවෙච්ච වෙනස නිසා ප්‍රීතියක් දැනෙනවා. මේ සාමය, ප්‍රේමේ, ප්‍රීතිය ඔබ පවත්වාගෙන ඉන්න තාක්කල් විශ්වයේ සම්බන්ධීකරණය ඔබ තුල ක්‍රියාත්මක කරන හැම තිස්සෙම මේ தත්ත්වය පවතිනවා.
ආලෝකමත් ජීවී කපූරු කෙනෙක්. තනහිස් ඉස්සලා රිදුනා දැන් ඒව පොඩ්ඩක්වත් නෑ ආලෝකමත්. තුනට රිදුනා කොන්ද නමන්න බෑ. බෙල්ල හරවන්න බැරුව තිබුණා. දැන් ඒ හැම තැනම ඊටාම නිවැරදිව ක්‍රියාත්මක වෙනවා. හැම මොහොතකම දීර්ඝ හුස්මම ගන්න. දැන් ආයෙත් පටන් ගන්න දීර්ඝ හුස්ම. ඔබට මේ දීර්ඝ හුස්ම ගැනීම සිහිපත් වෙන හැම වෙලාවකම වැඩ කර කර ඉන්නේ නැති හරි මේ දීර්ඝ හුස්ම ගන්න ඒ හැම වෙලාවකම ජීව ප්‍රාණ ශක්තියක් අතිරේක ජීව ප්‍රාණ ශක්තියක් අවශෝෂණය වෙනවා. අතිරේක නිර්මාණාත්මක ශක්තියක් අවශෝෂණය වෙනවා. ඔබේ නිර්මාණයත් බුද්ධිය වර්ධනයත් නිතැතිම සිද්ධ වෙනවා. ඒක මතක තියාගන්න. ඊළඟ එක තමයි පැයකට සැරයක් මිනිත්තු 3ක් අභ්‍යන්තරයේ බල්ල සුද්ධ කිරීම කරගන්න. කිසි දෙයකට රැඳෙන්න දෙන්න එපා. මේක ඊටාම දියුණු ක්‍රමවේදයක්. හොඳයි දැන් අපි හිමින් ඇස්සරලා මට පොඩ්ඩක් සවන් දෙන්න. මේ නූතන පුරාතන දැනුම නූතන ලෝකයට දෙන අවස්ථාවයි. ලෙඩ නොවි සතුරුදායක තත්ත්වයට පත් වෙලා ඔබට ඊටාම හොඳින් ජීවිතය ගත කරලා පාරලෝ ජීවිතයත් යහපත් කරගන්න පුළුවන් අවස්ථාවක් මේ තියෙන්නේ. ඒක නිසා දහමේ නමින් නොඑක් වලවල් වල වැටෙන්න යන්න එපා. බලන්න කොයිතරම් සරලයිද සුන්දරයිද කියලා. සුන්දරයි. බලන්න මගේ මේ ක්‍රියාවලිය එක දවසක් කරලා ඔබට ඇති වෙන සතුට. අවුරුදු ගාණක් ඔබ යම් යම් තැන් වලට ගිහිල්ලා ධර්මය අහන්න ඇති. නොඑක් තැන්වල ඒ අනුව බණ භාවනා කටයුතු කරන්න ඇති. නොඑක් දේවල් කරලා ඇවිල්ලා එපා වෙලා දැන් ගෙදරට වෙලා පාඩුවේ ඉන්න වෙන්නත් පුළුවන්. මේක ජීවිතයට බද්ධ කරගන්න පුළුවන් ප්‍රායෝගික සරල ක්‍රමවේදයක්. හරි සරලයි. සද්ධාම ගැඹුරුයි, සරලයි, සුන්දරයි. ප්‍රීතිමත්. ඒකයි වෙනස. හරි ලේසි. හරි ලේසි. මේ රට පටලගෙන දගලන්න ඕනේ නෑ පුතා. මේ ජීවිතය තා හොඳින් ගත කරන්නත්, නිරෝගීව ප්‍රීතියෙන් සාර්ථකව ගත කරන්නත්, පරලෝ ජීවිතය ගැන සත පහක බයක් නැති ඉඳලා මීටත් වඩා උසස් තත්ත්වයක් ලබා ගන්නත් කිසිසේත් බය වෙන්න එපා. මම ඔබට ස්ථීරම කියන බොහොම ලේසි. හොඳයි දැන් ඔබට පුළුවන් ඔබේ වෙනස අත්දකින්න. ඒකාන්තයෙන්ම ඔබ දැන් වෙනස් කෙනෙක්. විශ්වයේ ආදරණීය දරුවෙක්. විශ්වයේ නිරෝගී දරුවෙක්. විශ්වයේ ශක්තිය, විශ්වමය පියාගේ මවගේ ශක්තිය කියන මැස්කියුලයින් එනර්ජි, ෆෙමිනයින් එනර්ජි ඒකාත්මලා ක්‍රියාත්මක වෙන ඔබ තුල ඒ මාත්‍ය ක්‍රියාත්මක වෙන අපූර්ව දරුවෙක්. ඔබට මම නිර්දේශ කරනවා මේ වෙලාවෙ ඉඳන් සතුට විතරයි, ප්‍රේමයයි, සාමයයි විතරයි, වෙන මුකුත් නැහැ. ජයග්‍රහණ සහ නිරෝගීකම විතරයි. ඒ තමයි දේවසෝදේශයේ ඔබේ වෙනස. ඔබ හිටපු කෙනා නෙමෙයි පුතා දැන් වෙනත් කෙනෙක්. සියල්ලන්ට ආශිර්වාද කරන්න පුළුවන් මට්ටමකට සිත දියුණු වෙච්ච කෙනෙක්. වෙනස් කෙනෙක්. දිව්‍යමය ජීවියෙක්. ආභාසර බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්ම ජීවියෙන්ගෙන් ආපු අපි අද නිකම්ම නිකන් කට්ටි වෙලා තියෙනවා නෑ. දැන් එහෙම නෑ. ඔබ දිව්‍යමය ජීවියෙක්. ආන්ගේ තත්ත්වයේ තියාගන්න හැමතිස්සෙම දිව්‍යමය කෙනෙක් විදිහට හැසිරෙන්න. දිව්‍යමය තත්ත්වය ඔබට අයිති දෙයක්. මා ඔබ ගෙනාව එතෙන්ටයි. ඔබ දිව්‍යමය සිතක් තියෙන, දිව්‍යමය සිරුරක් තියෙන කෙනෙක් විදිහට අමතක කරන්න එපා. ආන්ගේ තත්ත්වය ඔබ ළඟ තියාගන්න. විශ්වයත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධ වෙලා ඉන්න. විශ්වයේ රිද්මය අනුව කටයුතු කරන්න. විශ්වයේ රිද්මය හරි සාමකාමී, සංසුන්. ඒක අමතක කරන්න එපා. ඔබ විශ්වයේ ආදරණීය දරුවෙක් නම්, නිරෝගීමත් කෙනෙක් නම් සිතගත ඔබ කලබලෙන් තොර කෙනෙක්. ප්‍රශ්නයක් කෙනෙක් අහුවාම ප්‍රශ්නේ අවසාන වචනේ ඉවරෙන්න ඉස්සලා උත්තර දෙන කෙනෙක් නෙමෙයි. මොහොතක් ගත කරලා පිළිතුර නිවැරදිද කියලා සාක්ෂාත් කරලා බලලා ඔබේ වේගය අනුව පිළිතුරු දෙන, හිනාමුසු මුහුණින් පිළිතුරු දෙන අපූර්ව දිව්‍යමය ජීවිය. වේදනාවල් ආබාධ ඔබම නැති කරගන්න අපූර්ව ජීවිය. කුමාර මහත්තයා අවශ්‍ය නැහැ. නමුත් ඔබට කුමාර මහත්තයා අවශ්‍ය නම් මේ වැඩසටහන තියෙනවා. බොහෝ දෙනෙක් මේක නැවත නැවත දාලා පරිශීලනය කරලා ගොඩාක් ගැඹුරු දේවල් සුව කරගෙන තියෙනවා. මම ආඩම්බරයි වෙනුවෙන් ප්‍රීති. ඒක නිසා මම ඔබට ඒකත් මතක් කරනවා. වැඩසටහන් පරණ වෙනවා නම් පිරිතුත් පරණ වෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. ඒ බලය එහෙමම තියෙනවා. මම ඔබට නිර්දේශ කරනවා මේකේ සුවපත් කිරීම පැය භාගෙ තියෙනවනේ. මේ කරපු මේ ටිකවත් උදේට පහසු වෙලාවක
රාත්‍රියේ නිින්දට යන්න කලින් කරන්න. උදේට අපහසු නම් අපේ වැඩසටහන් තියෙනවනේ සුන්දර උදෑසන මිනිත්තු. ඊට පස්සේ අමාරු නම් අඩුම තරමේ හවස හරි කරන්න. පහසු වෙලාවක. ගෙදර ඉන්න කෙනෙක් නම් උදේත් පුළුවන් හවසත් පුළුවන් නම් දවසට දෙපාරක් ඉතාම හොඳයි. නැත්නම් දවසට සැරයක් හරි කරන්න. ඊගාව වැඩසටහන එනකන් ඒක ක්‍රියාත්මක කරන්න. මම හැමදාම වඩා සාර්ථක දියුණු ක්‍රමවේද වලට ඔබ ගෙනියන්නේ. ඒක මග අරින්න එපා. මතක තියාගන්න මගේ මේ දුරස්ත සෝය භාවිතා බහුලී කතා. භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න. වෙන යුද්ධය ගැන හරි මොකක් හරි නිවුස් එකක් බලනවට වඩා මගේ මේ වැඩසටහන දාලා ප්‍රතිලාභේ අත්විඳින්න කියලා මතක් කරනවා. මම අපට ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී සුවයට හැම තිස්සෙමපත් වේවා. රෝග කිසිවක් නැති අය බවට දෙව්සු දේශයේ මගේ දරුවපත් වේවා කියලා මම අදිස්ථාන කරනවා. ඒ වගේම අපිට ශක්තියෙන් සම්බන්ධ වෙච්ච ඥානෙ සම්බන්ධ වෙච්ච ශ්‍රී මහා විෂ්ණු දිව්‍යත්වයේ ශ්‍රී මහා භද්‍රකාලී මාතා දිව්‍යත්වයේ ආදරයෙන් මේලා සිහිපත් කරනවා. ඒ දිව්‍යත්වයට තවත් ශක්තියකුත් වේවා අප තුලින් කියලා අපි ආශිර්වාද කරනවා. සාම්ප්‍රදායික කුල පින් අනුමෝදනයෙන් අපි කරන්නේ ඒකයි. ඒ නිසා මාත් එක්ක එකතුලා පින් අනුමෝදනය කරමු. අනිත් අය ඒ දිව්‍යත්වයට සමහර අය ඒ ශක්තියින් දෙක එකතුව දෙවියන් වහන්සේ නමින් සලකනවා. පූර්ණ දිව්‍යත්වයේ බොහොම හොඳයි. ඒකට ඔබේ හෘදයාංගම කෘතඥතාවය පළ කරන්න මා වෙනුවෙන් ක්‍රියාත්මක වුණාට දෙවි පියාණනි, ඒ මෑණියනි ස්තුති. ඒක හොඳ දෙයක්. අපේ සාම්ප්‍රදායික කුල අපි බෞද්ධය ගාථා කියලා පින් අනුමෝදනය කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක ශාසනං චිරන් රැක්කන්තු දේශනං චිරන් රැක්කන්තු මම් පරන්ති. හැම දිනකටම අපි සෙත් පතමු. ඒ සෙත් පැතීම ඉස්සෙල්ලාම සෙතක් බාටපත් වෙන ඔබටයි. ඒ කියන්නේ ඔබට ඉස්සෙල්ලාම ඔබට ප්‍රතිලාභය ලැබෙනවා. ඒ වගේම ඔබේ ඒ ආශිංසනේ පරාර්ථකාමී නිසා තව ලකුණක් ඔබට එකතු වෙනවා. ඒ නිසා අපි සියල්ලන්ට සෙත් පතමු. ලෝකා සමස්තා සුඛිනෝ භවන්තු. මගේ ආදරණීය ඔබට තෙරුවන් සරණයි දෙපිහිටයි.